ඔයාලා හැමෝම මගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඔයා එකතු වෙලා ඉන්නේ අපේ ජ්‍යාමිතිය කොටස් සාකච්ඡා කරන පාඩම් මාලාවත් එක්ක. ඔයාලට ජ්‍යාමිතිය හරියාකාරව තේරුම් නැත්නම් අපේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා මේ වැඩේ ගොඩ දාගන්න. වැඩි කල් දාලා නැතුව අපි යම් වීඩියෝ එකට. මම පළවෙනිට තෝරගත්ත ප්‍රමේය තමයි මේක. පේනවා ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමේ ඡේදන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. මේ රූප සටහනේ ABC ත්‍රිකෝණය සාරගුවන් පස්සේ අපි මේ කෝණයට B කියලා දාමු. මේ කෝණයට A. මෙන්න මේ කෝණයට C. මේ ප්‍රමේයය කියන්නේ A ධන B සමානයි C. ප්‍රමේය සරලයි. ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමේ ඡේදන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. අපි නිදසුන් කීපයක් සාකච්ඡා කරලා තව ටිකක් බලමු කොහොමද ගණන් එන්නේ කියලා. මම තෝරගත්ත මේ පළවෙනි ගාන ඔයාලගේ අභ්‍යාස පොතේ තියෙන ගානක්. ඉතාම සරලයි. දැන් මේ අපි කිව්වනේ A ධන B මේ කෝණ දෙකේ එකතුවට මේ කෝණය සමානයි. කියන්නේ ප්‍රමේයය කියන්නේ ත්‍රිකෝණයේ ඕනෑම පාදයක් දික් කිරීමේ ඡේදන බාහිර කෝණය තමයි මේක. ඒක එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට. මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. එතකොට මේ x ගේ කීයද? x සමානයි මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක මේ තියෙන්නේ. එතකොට x සමානයි 45 ධන 35. අංශක 80යි. අපි තවත් ගණන් සාකච්ඡා කරමු. මේ තියෙන්නේ මම තෝරගත්ත දෙවෙනි ගාන. මේකත් අභ්‍යාස දෙවිච්ච ගානක්. මෙහි m හා n හොයන්න තියෙන්නේ. අපිට n බැලුව බැලමට කියන්න පුළුවන් n සමානයි අංශක 70යි. ප්‍රතිමුඛ කෝණ. m හොයගන්න නම් අපි දැන් මේ කෝණේ දන්නවා 70යි. මේ කෝණෙත් දන්නවා. මේකත් ප්‍රතිමුඛ කෝණ තමයි අංශක 50යි. එතකොට m සමානයි මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම ABC කියලා ABC ත්‍රිකෝණේ පාදයක් දික් කරන් පස්සේ ඡේදන කෝණය තමයි m. එතකොට m සමානයි මේ අංශක 50 දන්න මේ අංශක 70. එතකොට m සමානයි 50 ධන 70. උත්තරේ අංශක 120. මම හිතනවා මේ ප්‍රමේය වලට හරියාකාරව තේරුණා කියලා. අපි යන් ඊළඟ ප්‍රමේයට. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180. මේකත් ගොඩක් ගණන් විසඳන්න අත්‍යවශ්‍ය ප්‍රමේයක්. අපි ඒකෙත් මේ බේසික් කියලා රූපයක් තියෙනවා. මේ කෝණේ A කියලා ලකුණු කරගන්නවා. මේ කෝණේ B කියලා ලකුණු කරගන්නවා. මේ කෝණේ C කියලා ලකුණු කරගන්නවා. එතකොට අපිට ලියන්න පුළුවන් A ධන B ධන C සමානයි අංශක 180. මේ ප්‍රමේයයත් භාවිත වෙන ගැටලු කීපයක් සලකා බලමු. මේ ගැටලු දෙක බලන්න. ABC ත්‍රිකෝණයේ ACB කෝණයේ අගය මෙන්න මේ කෝණය. මේ කෝණය අපිට කියන්න පුළුවන් 70 ධන 55 ධන ACB කෝණය එකතුව අංශක 180යි. 55යි 70 එකතු කරාට පස්සේ 125 ධන
ACB සමානයි 180. මේ 125 එහා පැත්තට ගියාම ACB අගය අංශක 55ක් වෙනවා. යමු ඊළඟ ගානට. XYZ කෝණය. මෙතන අපිට XYZ ත්‍රිකෝණය තියෙනවා. ඒකේ XYZ එන්න මේ කෝණය තමයි අපිට හොයන්න කියන්නේ. මේ Z කෝණය දීලා නැහැ. Z කෝණය අපිට කියන්න පුළුවන් අංශක 55යි. හේතුව තමයි ප්‍රතිබිම්බ කෝණ. එතකොටත් අර ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල 180ක් ඉඳලා අපිට 40 55 ධන x y z සමානයි අංශක 180යි කියලා ලියන්න පුළුවන්. 40යි 55යි 95යි ධන x y z 180යි මේ 95 එහා පැත්තට ගියාම XYZ කෝණය ගේනවා අංශක 85ක් කියන. අද මම ප්‍රමේයන් දෙකක් සාකච්ඡා කරා. මම හිතනවා ඔයාලට මේ ප්‍රමේයන් දෙක අවුලක් නැහැ කියලා. මේ වගේ ප්‍රමේයන් ඔක්කොම ටික සාකච්ඡා කරන වීඩියෝ සීරීස් එකක් තමයි අද පටන් ගත්තේ. ඔයාලා හැමෝම මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.